ජෙනුවන්ලි හරිම ලස්සන හොඳ කෙනෙක්. පොඩි දෙන්නව තනියම කෝච්චිය යවනවද? අපිට තනියම ගමනක් යන්න බෑ. පරිණත උඩාම තමයි ඒක තේරෙන්නේ. කොළඹ ස්ටේෂන් එකද මේ? අපි තවත් කමර්ෂල් එකක් රිවිව් කරමුද? මම ඉඳලා හිටලා අර ඇඩ්ස් කමර්ෂල්ස් එහෙම රිවිව් කරන වීඩියෝස් කරන හින්දා මගේ ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකේ යාළුවෙක් මට මෙසේජ් එකක් එවලා කිව්වා මෙන්න මේ වීඩියෝ එක බලන්න ලයිව් රියැක්ෂන් එකක් දෙන්න කියලා. මොකද එයා හිතුවා කියලා හරිම ලස්සනයි සහ මටත් රිලේට් කරන්න පුළුවන් දෙයක් ඒකේ තියෙන ඉඩ තියෙනවා කියලා. අපි බලමු. මම දන්නේ නැහැ මේ වීඩියෝ එකේ මොකද්ද තියෙන්නේ. මොන වගේ මෙසේජ් එකක්ද තියෙන්නේ නැත්නම් මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා විතරයි දන්නේ. මොකද මම දැන් අර තම්බ්නේල් එකේ මට පේනවා මෙසේජ් එකේ AIA ශ්‍රී ලංකා වලට තමයි මේක කරලා තියෙන්නේ. So let's watch it together. Okay? මට සීයලයි ගෙදර යන්න ඕනේ. තනියම. Oh, Ashan Dias. Very nice. One of my favorite people. මං හරි ආසයි අෂාන් ඇඩ් කරනව බලන්න. And also මං අෂාන් එක වැඩ කරලා තියෙනවා. එයා ඇත්තට ජෙනුවන්ලි හරිම ලස්සන හොඳ කෙනෙක්. දැන් මගේ දුව ලොකුයිනේ. මල්ලිවත් එක්කගෙනම යන්න. මොකක්ද මේ ස්ටේෂන් එක? හරිම ලස්සනයි. කොළඹ ස්ටේෂන් එකද මේ? නෑනේ. It's so nice. ඕනෙම වුණොත් මේක බලන්න. පොඩි දෙන්නව තනියම කෝච්චිය යවනවද? ඒ වඩි ඔයාලට වඩි ඕනේද? බය නැතුව ගමන යන්න අපි නිදහසේ ඔබේ ගමන යන්න. අපි ඉන්නව ළඟින්ම. 40 වසරකට ආසන්න කාලයක් ඔබ ළඟින්ම සිටින ශ්‍රී ලංකාවේ ආදරණීයම රක්ෂණ සමාගම AIA Insurance. අනේ ඒ දෙන්නට තනියම යන්න කියලා ඒ දෙන්න තනියෙන් යනවා වගේ තියලා බලන් යනකොට අම්මයි තාත්තයි ඒගොල්ලන්ගේ පස්සෙන්ම ඉඳලා කෝච්චියේ ඉඳලා ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගමන යන්න දෙනවා. හැබැයි කිසි ප්‍රශ්නයක් නොවෙන්න ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් ඉන්නවා කියන එක තමයි ඒක කියලා තියෙන්නේ. 40 වසරක ආසන්න කාලයක් ඔබ ළඟින්ම සිටින ශ්‍රී ලංකාවේ ආදරණීයම රක්ෂණ සමාගම AIA Insurance. ඉන්ෂුරන්ස් බ්‍රෑන්ඩ් එකක් හැටියට අම්මා තාත්තා වගේම ඔයාගේ ගමන යන්න දෙනවා. හැබැයි පිටිපස්සෙන් ඔයාගේ සිකියුරිටි එක වෙනුවෙන් ඉන්නවා කියන එක තමයි කියලා තියෙන්නේ. It's really really nice. හරිම ලස්සන මෙසේජ් එකක් මේකේ තියෙන්නේ. මට දැන් තේරෙනවා ඇයි මගේ යාළුවා මට මේ වීඩියෝ එක බලන්න කියලා එව්වේ කියලා. මොකද ඇත්තටම මගේ ජීවිතේට ඒක සම්බන්ධයි. I think it's very much සම්බන්ධයි. මොකද මං හැමතිස්සෙම ඉස්සර ඉඳන් කියන දෙයක් තමයි මේ තම හිසට තමාත කියන්නේ අපිට ඉන්නේ අපි විතරයි ඔයාට දෙයක් කරගන්න ඕන නම් ඔයාම තනියම එක් කරගන්න ඕන වෙන කවුරුත් ඔයාට එක් කරලා දෙන්නේ නැහැ කියලා මං එහෙම කොච්චර කිව්වත් මට පහු කාලෙක මං වයසින් වැඩි වුණාට පස්සේ තමයි මට තේරුනේ ඇත්තටම මට එච්චර ගැම්මක් හයියක් තිබ්බේ වගේ මගේ කොන්ද පණ තියාගන්න මට පුළුවන් වුණේ මොකද මම දන්නවා මගේ තාත්තා හැමතිස්සෙම මොන ප්‍රශ්නේ වුණත් මොන දේ වුණත් මගේ තාත්තා මට ඉන්නවා කියලා. මොකද ඇත්තම කතාව අපිට තනියම ගමනක් යන්න බෑ. ඒක පහු කාලෙක තමයි ඒක තේරෙන්න පටන් ගන්නේ. අර පොඩි කාලේ හරි වයස අඩුවෙන් ඉන්නකොට ගැම්මටම කඩාගෙන විදගෙන යනවානේ. හැබැයි ඒක පොඩ්ඩක් පරිණත වුණාම තමයි ඒක තේරෙන්නේ අපිට තනියෙන් ගමනක් යන්න බෑ කියන එක. ඒකට අපේ වටපිටාවේ කට්ටිය ඉන්න ඕනේ, අපේ පවුලේ කට්ටිය ඉන්න ඕනේ. අපිට අර ශක්තියක් හැටියට අපිට මොන දේ වුණත් නිකන් වැටෙන්න තැනක් තියෙන්න ඕනේ කියන එක, වැටෙන්න කෙනෙක් ඉන්න ඕනේ කියන එක, වැටෙන්න සපෝට් සිස්ටම් එකක් තියෙන්න ඕනේ කියන එක පහු කාලෙක තමයි තේරෙන්නේ අනිවාර්යෙන්. සමහර වෙලාවට අපි ගන්න තීරණ අපිට වඩා ලොකුයි. ඒ හින්දා අපිට තීරණේ ගන්න පුළුවන් වෙන්න හයියක් තියෙන්න ඕනේ අපිට. ඒ හයිය මට තාත්තා මන් දන්නේ ඕගොල්ලන්ට ඒ කෙනා කවුද කියලා. හැබැයි මම මේ කතාව කියනකොට ඕගොල්ලන්ට සමහර විට හිතෙනවා ඇති මගේ මෙන්න මේ කෙනාත් මට ඒ බෑක්බෝන් එක වගේ හයියක් වගේ මගේ හිටියා නේද කියලා. ඒ කවුද කියලා කමෙන්ට් කරගෙන යන්න. Thank you මගේ යාළුවාට මේ වීඩියෝ එක එවන්න ලින්ක් එක එව්වට ඔයගොල්ලන්ට මේ ෆුල් වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මම කමෙන්ට්ස් වල ලින්ක් එක දාලා තියන්නම්. Just watch it and let me know what you guys think. and ඔයාගේ හයිය කවුද කියලාත් ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න. Okay, see you in the next video. Bye.